ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍යශ්‍රී හේරත් මහතා. ගරු කතානායකතුමනි, තලාව දළදාපුර අංක 419.2.45 දරන ස්ථානයේ පදිංචි AAKE විජේසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි. පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ අංකුඹර ආරච්චි මන්ත්‍රීතුමා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු කතානායකතුමනි, මම පළවෙනි ප්‍රශ්නය අහනවා. ගරු කතානායකතුමනි, ඇමතිතුමා වෙනුවෙන් ඒ සඳහාම උත්තර ලබා දෙනවා. ප්‍රශ්නාංක A1 ඔව් 21,28,373.71 මෙතන හෘද සම්බාහන මධ්‍යස්ථානයක් ඉදි කරලා නැහැ. නමුත් පාද සම්බාහන මධ්‍යස්ථානයක් තමයි ඉදි කරලා තියෙන්නේ. අංක 3 2025 වසරේදී එම ගොඩනැගිල්ලට විදුලි සම්බන්ධතාව ලබාගෙන කොටස් දෙකකට බෙදා වෙන් කිරීම ඇතුළුව ඇස්තමේන්තු සකස් කොට නිම කිරීමටත් එහි එක් කොටසක රුහුණු සංචාරක කාර්යාංශයේ සමරු සිහි වටන හා පොත් අලෙවි මධ්‍යස්ථානයක් ඇති කිරීමටද අනෙක් කොටසෙහි සංචාරක ක්‍රියාකාරකමක් ලෙස සමරු ඡායාරූපකරණය සඳහා අවස්ථාව සලසා දෙමින් මේ වන විටත් උණුදිය උල්පත් පැරණි කෞතුකාගාර පරිසරයේ සිදු කරන මැකෝ ගිරවා සමග සංචාරක ඡායාරූපකරණ වැඩසටහන සඳහා අනෙක් කොටස ලබා දෙමින් මෙම ගොඩනැගිල්ල ඵලදායී කාර්යයක් සඳහා භාවිතා කිරීමට අපේක්ෂිතයි. A1 55,82,246.77යි ආපන ශාලාව සඳහා පිරිවැය. භෝජනාගාරය සඳහා පිරිවැය 295,69,814.34යි. කොටස 2 මදුනාගල සංචාරක බංගලාවේ විදුලි ජනක යන්ත්‍ර 3ක් පැවති අතර ඉන් විදුලි ජනක යන්ත්‍ර 2ක් මාතර කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉල්ලීම පරිදි 2022/2/25 දින මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත බාර දී ඇත. ඉතිරි විදුලි ජනක යන්ත්‍රය මදුනාගල භෝජනාගාරයේ ඇතුළත ස්ථාපනය කර ඇත. එම විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක තත්ත්වයේ පවතී. මදුනාගල සංචාරක බංගලාවේ වහල නිරන්තරයෙන් වඳුරම් පැනීම හේතුවෙන් පිළිසකර කිරීමේ අවශ්‍යතාවය ඇතිවන අතර ඒ සඳහා පිළියම් යෙදීම අවශ්‍යතාවය අනුව ඉටු කෙරේ. 3 14,71,215යි 4 ඔව් 5 මේ ස්ථානයේ සංචාරක ආකර්ෂණයක් ලෙස පවත්වාගෙන යාම සඳහා මාර්ගය පිළිසකර කිරීම, අලංකරණය, විදුලිය ලබා ගැනීම වැනි කටයුතු අවසන් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා 2025 වසර සඳහා රුපියල් මිලියන 42ක් වෙන්කර ස්ථානයේ පවත්වාගෙන යාම සඳහා කටයුතු සිදු කරනවා. ඉතින් ගරු කතානායකතුමනි, මම හිතන්නේ නියෝජ්‍ය ඇමතිතුමා වෙන්න ඕන උත්තරේ දුන්නේ. ගරු ඇමතිතුමනි, ඔබතුමා ලබා දීපු පිළිතුරත් එක්ක ඔබතුමා කියන කාරණායක මේකේ මේ ව්‍යාපෘතිය තුල මේ නටමුන් වෙලා විනාශයට පත් වෙන කාරණා පිළිගන්නවා. මේක මම ඇහින් දැකපු කෙනෙක් විදිහට තමයි ප්‍රශ්න යොමු කරන්නේ. මේ එක ස්ථානයක් අපේ රටේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පළාත් සභාවෙන් වෙන්න පුළුවන්, මධ්‍යම රජයෙන් වෙන්න පුළුවන් ගන්නා වූ පියවර එක උදාහරණයක්. දැන් අපි දැක්කා ඊයේ වෙනකොට මේ වගේම උදාහරණ ඇඹිලිපිටිය ප්‍රාදේශ සභාවේ. ඇඹිලිපිටිය ප්‍රාදේශ සභාවේ අපේ උපුල් කිසිරිමන්තුමා හැම ඉන්නව නම් දරයි. ඒ කියන්නේ මධ්‍යම රජයේ මුදල් වෙන් කළ ව්‍යාපෘතියක් කරන් යනවා. ඒ ව්‍යාපෘතියට මුදල් ගන්නවා මධ්‍යම රජයෙන් නැත්නම් පළාත් සභාවෙන්. ප්‍රාදේශ සභාව ගිහිල්ලා ආපහු පෙන්නල ඉවර වෙලා ප්‍රාදේශ සභාවෙන්නුත් ඒ ව්‍යාපෘතිය කරා කියලා සල්ලි ගන්නවා. ඒ කියන්නේ මුදල් ප්‍රතිපාදන දැන් මේ ව්‍යාපෘතියේ කිසි ශක්්‍යතා අධ්‍යයනයක් කරලා මේ ව්‍යාපෘතිය එන්න ඕන තරම් මදුනාගල උණු වතුර වලින් ආශ්‍රිතව සංචාරක විශාල ප්‍රමාණයක් යනවා. නමුත් අවශ්‍ය පියවර මූලික පියවර ටික අරගෙන නෙමෙයි මේ ව්‍යාපෘතිය කරලා තියෙන්නේ. ඒ නිසා ගරු ඇමතුමනි, මම ඉල්ලීමක් කරන ප්‍රදේශයේ മന്ത്രിවරු ඉන්නවා. ඔබතුමා මේ පිළිබඳ වගකීමක් අරගෙන මේක කොච්චර ඵලදායී තැනට ගන්න. පාර හදන්න නැතුව ගොඩනැගිලි හදලා වැඩක් නැහැ. ලයිට් ටික දෙන්න බැරි නම් ඒ සංචාරක නිකේතනෙන් ඇති වැඩක් නැහැ. එක ව්‍යාපෘති මේකේ හොඳ ලස්සන concept එකක්.
හැබැයි මේ ක්‍රියාත්මක වෙලා නැහැ. සමන් ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්න විදිහට අහනවා මේ ව්‍යාපෘතිය ගැන ඔබතුමාට ලැබිලා තියෙන පිළිතුර එක්ක ඔබතුමා යම්කිසි අධ්‍යයනයක් කරාද? මේ ව්‍යාපෘතිය ඵලදායී තැනට ගේන්න පුළුවන්ද නැත්නම් මේ විදිහටම නටබුන් වෙලා යන්න අතාරින්න වෙන එකක්ද කියලා දැනගන්න කැමතියි. මේක පිළිබඳව අධ්‍යයනයක් කරා. මම මුලින් සඳහන් කරා වගේ මෙතන පාර අපි හඳුනගෙන තියෙනවා ඒක හදන්න අවශ්‍යයි. ඒ වගේම විදුලිය ලබා දීම සහ මෙතන ලෑන්ඩ්ස්කේපින් කරන්න තියෙනවා. සංචාරක ආකර්ෂණයක් විදිහට මෙතන දිනු කරලා ඇත්තටම පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් සහ ශක්තිතාවයක් තියෙනවා. ඒ සඳහා අපි ඒ ස්ථානය හඳුනාගෙන මුදලුත් වෙන් කරලා තියෙන මේ වෙනකොට. ගරු කතානායකතුමනි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම සමස්ත අපේ රටේම සංචාරක ශේෂ්ත්‍රය ගැන යම්කිසි අදහසක් ආණ්ඩුවෙන් දැනගන්න කැමතියි. ඒ තමයි අපේ රටේ සංචාරක ගමනාන්තයක් විදිහට අපේ රට ලෝකයේ තුල මේ වෙනකොට ඉතා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒකට හරියන සම්පත්තික ඒ ඉල්ලුමට හරියන ආකාරයේ සැපෙවුමක් දෙන්න පුළුවන් ආකාරයේ මේ ශේෂ්ත්‍රයේ දියුණු වෙන ගොඩාක් ශේෂ්ත්‍ර තියෙනවා. ඉතින් අපි දැක්ක පහුගිය කාලේ ආණ්ඩුව එන්න ඉස්සෙල්ලා එක යෝජනාවල් ආණ්ඩුවේ සාධනීය කාරණා ඉදිරිපත් කරා. දැන් යම් කාලයක් ගිහින් තියෙන නිසා මම ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමතියි නිශ්චිතව අපි මොනවද කාලරාමුවක් තුල මේ රටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න. අපි දැක්කොත් මේ දකුණු මූදු බඩ කලාපයේ දිගටම සංචාරක කර්මාන්තය හරහා දියුණු වෙමින් තියෙනවා. නමුත් ඒ අවශ්‍ය මූලික පාසුකම් ටික දැන් උදාහරණයක් විදිහට හෝටල් කර්මාන්තයේ යෙදෙන කෙනෙකුට හෝටලයක් හදාගන්න ඒ කාලේ නම් තිබුණා රීෆයිනෑන්ස් ලෝන් ස්කීම්. දැන් ඒ මොනවත් නැහැ. නිසා දැන් මේ දිරිමත් කිරීමේ කිසිම ක්‍රියාවලියක් නැහැ සංචාරක කර්මාන්තයේ. ඒ නිසා සංචාරක කර්මාන්තය අර අල්ලගෙන ඉන්න පිරිස ඉන්නවා. අලුතෙන් මේ කර්මාන්තයට එකතු වෙන පිරිස අඩු වෙලා තියෙනවා. මම දැනගන්න කැමතියි කාලරාමුවක් තුල ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න මේ වෙනකොට ගෙන ඇති පියවර මොනවද කියලා දැනගන්න කැමතියි. කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා වැදගත් ප්‍රශ්නය මතු කිරීම සම්බන්ධව. එතට මේ වසරේ අපි හඳුනාගෙන තියෙනවා දැන් මේ වෙනකොට හඳුනා ගනිමින් ඉන්නවා සංචාරක ආකර්ෂණ 100ක්. ඒක ආකර්ෂණයකට රුපියල් මිලියන 10 බැගින් වගේ වෙන් කරලා මූලික පහසුකම් වර්ධනය කරලා අපේ සංචාරක නිෂ්පාදනය කියන ප්‍රොඩක්ට් එකක් විදිහට අපි ටිකක් උඩට ගන්න වැඩසටහනක් අපි ඉනවා. ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සංචාරකයින්ට රෙස්ට් සෙන්ටර්ස් ගණනාවක් ඉදිකරන්න අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම මේ වසර තුල සංචාරක ශාස්ත්‍රයේ නිරත වෙන අයට සමාජ සුබසාධන වැඩසටහනක්, ඒ වගේම contributory pension scheme එකක්, මේ වගේ වැඩසටහන් ගණනාවක් අපි සැලසුම් කරලා තියෙනවා මේ වසරේ මේ ශාස්ත්‍රය ඉහළට ගන්න ක්‍රියාත්මක කරන්න.